මනුස්සයන්ට හිතන හැම හිතුවිල්ලක්ම සුන්දර නෑ. පූජනීය නෑ. හැම හිතුවිල්ලකින්ම පින් වැඩෙන්නේ. ඒ වුණත් උතුම් සිරිදළදා වහන්සේ වන්දනා කරගන්නවා කියලා හිතක උපදින හිතුවිල්ල පවා සුන්දරයි, පූජනීයයි, පින් වැඩෙනවා. ඒ නිසා තමන්ගේ හිත ඇතුලේ උපදවන්න මේ දවස්වල අනිවාර්යෙන් මේ හිතුවිල්ල සිරිදළදා වහන්සේ අපට වන්දනා කර ගැනීම පිණිස වැඩ හිඳිනවා. අපට අනුකම්පාවෙන් වැඩ හිඳිනවා. ඒ සිරිදළදා වහන්සේ වන්දනා කරගන්න ඕන මමත් කියලා ඔයාලගේ හිත ඇතුලේ උපදින හිතුවිල්ලට පවා පින් වැඩෙනවා. සිරිදළදා වහන්සේ වන්දනා කරගන්න ඕන කියන අදහසින් ගෙදරින් එළියට තියෙන පියවරකින් පවා පින් වැඩෙනවා. කිලෝමීටර් ගණන් සැදැහැවතුන් පෝලිං වල ටික ඉස්සරහට පියවර තියනවා. ඒ පියවරක් ගානේ පින් වැඩෙනවා. මේ ජීවිතේ බොහෝම ටික කලකට ලැබිච්ච එකක්. මේ පුංචි මනුස්ස ජීවිතය තුළේ උතුම් ශ්‍රීමත් දළදා වහන්සේ වන්දනා කර ගැනීම පිණිස දුර්ලභ අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන් තරුණ දරුවෝ ඒ අවස්ථාව මගහැර ගන්න එපා. ඔයාලා රූපවාහිනියෙන් මාධ්‍ය වලින් දකිනවා සිරිදළදා වහන්සේ වන්දනා කර ගන්නට වයසක අම්මලා තාත්තලා පෝලිං වල තෙරපි යන හැටි. සන්තෝෂෙන් වන්දනමාන කරගෙන සතුටු කඳුළු වගුරු ඇවිල්ලා කතා කරන හැටි. ඒ වයසක අම්මලා තාත්තලා ඇතැම්මු කියනවා අපි සිරිදළදා වහන්සේ දැකගත්තා, වන්දනා කරගත්තා. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ අපිට දැන් S2 පියුණත් කමක් නැහැ කියලා. ඒ වචනේ අම්මලා තාත්තලා කියන්නේ S2 පියවෙන්න දැන් ළඟයි කියලා දැනෙන නිසා හිතවලට. වයසට ගිහින් විතරද මිනිස්සු මැරෙන්නේ? වයසට ගියාට පස්සේ විතරද මිනිස්සුන්ගේ S2 පියවෙන්නේ? තරුණ වයසට හිටිය කියලා නේ. ජීවිතේ කොයි තැනක මොනවා වෙන්න බැරිද? ඒ නිසා සිරිදළදා වහන්සේ වන්දනා කරගන්න ලැබිලා තියෙන මේ දුර්ලභ දින කිහිපේ ඔබත් උතුම් දළදා වහන්සේ වන්දනා කරන්න යන්න. ඕනේ තරම් කාමයේ වෙනුවෙන් ඇතැම් වැඩ කටයුතු පොඩ්ඩක් අතපසු කරලා ඇති. තමාගේ එක වැඩ කටයුතු වෙනුවෙන් කරන රාජකාරී කටයුතු වල නිවාඩු පවා අරගෙන ඇති. ඒ නිසා දවසක් 2ක් 3ක් පෝලිං වල හිටියත් කමක් නැහැ. උතුම් සිරිදළදා වහන්සේ වන්දනා කරගන්න යන්න. දළදා වහන්සේ වන්දනා කරගන්න ලැබුණත් එකයි නැතත් එකයි කියලා පෝලිං වල ඉන්න. මොකද දළදා වහන්සේ වඳිනවද නැද්ද කියන එකට පෙර මං දළදා වහන්සේ වන්දනා කරනවා කියලා පෝලිමක ගත කරන තප්පරයක් පවා ඔයාලගේ ජීවිතේ පින් වඩවනවා. අපේ බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට ලෝකානුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ දහම් පද වලින් කී දෙනෙකුගේ කෙලෙස් ගිනි නිවිලා රහතන් වහන්සේලා බවට පත් වුණාද? ඒ දහම් පද අහපු කී දෙනෙක් නම් අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ආදී මාර්ගඵල ලැබුවද? අදටත් අපේ ජීවිත, අපේ හිත් සුවපත් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයෙන්නේ. උතුම් දළදා වහන්සේ කියලා කියන්නේ 45 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයක්ම ස්පර්ශ වෙච්චි පූජනීය වස්තුවක්. ඉතින් ඒ බඳු උතුම් දළදා වහන්සේ වන්දනා කරගන්න ඕන කියලා උපදින හිත පවා
ඒකාන්තයෙන් සුන්දරයි. ඒකාන්තයෙන් පූජනීයයි. ඒකාන්තයෙන් ඔබේ දිවි ගමනට පින් වැඩෙන හිතවිල්ලක්. ඒ නිසා හැමදෙනාට ශ්‍රීමත් දළදා වහන්සේ වන්දනාමාන කෙරෙන මේ කාලවකවානුවේ දළදා වහන්සේ බැහැදකින්ට හිතුවිලි පහළ කරගෙන දළදා වහන්සේ බැහැදක වන්දනා කරනු පිණිස පියවර තබ තබා අර පෝලිං වන ඉස්සරහට ගිහින් උතුම් ශ්‍රීමත් සුගත තථාගත දළදා වහන්සේ තමන්ගේ ඇස් දෙකින්ම දෙක බලා වන්දනා කරගෙන තමන්ගේ ජීවිතයට උදාර පින්ඵල නෙලා ගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.